හෙලෝ ගයිස් කොහොමද ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ දුෂාන් රිව්යු YouTube channel එකත් එක්ක අද මම අරගෙන ආවේ මේ බටන් ෆෝන් එකක් අන්ලොක් කරන වීඩියෝ එකක් මිරිකල් 2.82 එකෙන් තමයි අපි මේක කරන්න යන්නේ ගොඩක් බටන් ෆෝන් එකෙන් තමයි අන්ලොක් කරන්න තියෙන්නේ ඒ කියන්නේ ගොඩක් chipset එකකට support කරන නිසා තව ඒවත් තියෙනවා අපි අද බලමු මේක කොහොමද කරන්න කියලා මේකේ power on එකෙන් තමයි මේ lock එක තියෙන්නේ ඔබට chance තුනයි දෙන්නෙත් අපි බලමු මේක කොහොමද අන්ලොක් කරගන්නේ කියලා අපිට ඉස්සෙල්ලාම මේකේ chipset එක මොකද්ද තියෙන්නේ කියලා හොයාගන්නත් ඕනේ. ඒකට අපිට tool එක open කරලා පොඩ්ඩක් ෆෝන් එක read කරගන්න වෙනවා මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ අදාළ drivers එක මොකක්ද කියන්නේ chipset එක මොකක්ද කියලා අඳුරගත්තට පස්සේ ඒකට අදාළ drivers අපිට දාන්න සිද්ධ වෙනවා. Spectrum නම් Spectrum දාන්න වෙනවා. කලාවට MT ස්පෙක්ට්‍රම් මොකදක තමයි තියෙන්නේ මෙතනින් මම දැන් MT එක සිලෙක්ට් කරලා මට උඩ තියෙනවා මොන මේක සිලෙක්ට් කරලා නිකන් ස්ටාර්ට් ටික් කරලා ඊට පස්සේ ෆෝන් එකේ තියෙනවා අපිට boot key කියලා එකක් මේක නම් මම දැන්ටමත් boot key එක හොයාගෙන ඉවරයි boot key එක හොයාගන්න පුළුවන් ඔයගලන්ට මේ keypad ෆෝන් එකේ ඕනම key එකක් ඔබාගෙන ඒ key එකත් එක්ක power button එක press කරාම මේ ෆෝන් එක ඔන්න වෙනවා සාමාන්‍යයෙන්. හැබැයි එක key එකක් තියෙනවා. ඒ key එකට ෆෝන් එක ඒ key එකත් එක්කම power button එක ඔබද්දි ෆෝන් එක ඔන්න එන්නේ. ඒක තමයි boot key එක. දැන් මම මේකේ මේ බැටරි වල දැම්මට boot key එක ඔබාගෙනම data cable එක plug කරා. ඊට පස්සේ ඕලන්ට පේනවා මෙන්න මේ වගේ load වෙනවා. මේ load එනකොට ඔයාලට පේනවා ඇති මේකේ මන්ට එකේ තියෙනවා MT 61 කියලා. මේක තමයි chipset එක. ඒ chipset එකට අදාළ USB drivers ඔයගොල්ලෝ download කරගන්න ඕනේ. ඒවැ link මට දාන්න විදියක් නැහැ. මොකද ඔයගොල්ලෝ නම් comment එකක් දාන්න මේක drivers ඕනේ කියලා. එහෙනම් මම link එකක් හොයලා දාන්න. එතකොට ඔයාලට Google search කරලා මේක ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ ආපහු ඒ විදිහටම chipset එක අඳුරගත්තට පස්සේ drivers දාලා ඔක්කොම කරලා ඉවරලා මේක format කරන්න තියෙන්නේ. අපි බලමු කොහොමද මේක format කරන්නේ. හරි අපි ඊට පස්සේ මෙතනින් ආපහු ඒ අදාළ chipset එක තෝරගන්න ඕනේ. MT 6162 ඒ chipset එක තෝරගෙන ඒකට ළඟින් යන එක තමයි අපි මොකක්ලට select කරන්නේ ඒක පමණයි. ඊට පස්සේ select කරලා අපි start button එක press කරලා එතන auto දාන්නත් ඕනේ. එතන මොකක්ලට save mode කියන එක අයින් කරලා auto තමයි දාගන්න ඕනේ. මේකට දාලා අපි boot key එක ගහගෙන data cable එක plug කරනවා. ඊට පස්සේ මේක අපි format දෙන්නේ කලින් in phone එකෙන් මේක format දෙන්න format ඊපස්සේ phone එක format කරලා ඊට පස්සේ battery එක දාලා ආපහු අන් කරා phone එක on වෙනවා. අපි බලමු. හරි දැන් button එක press කරන්නේ නැතුව answer button එක තමයි මේක boot key එක විදිහට පාවිච්චි වෙන්නේ. මම answer button එක press කරගෙන cable එක තුනනවා. ඔයාලට පේනවද දැන් අද format වුණා format try කරයි. මේ බලමු ෆෝන් එක on කරලා කෝඩ් එකක් තාමත් ඉල්ලනවාද? හරි වැඩේ හරි අපි වැඩි සාර්ථකයි. මොනවා ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. channel එක අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. හරි හැමෝටම සුබ දවසක්.